ඔය රැකියාවෙන් ඉස්සරහට යන්න ඉන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න ඉන්න කෙනෙක් නම් තම ව්‍යවසායකයෙක් විදිහට අලුත්ම දෙයක් දායාද කරන්න ඉන්න ඕනම් මේ ලෝකෙට මේ වීඩියෝ එක ඔයාට ඊට කලින් කරන්න ඕන දෙයක් ගැන මේ වීඩියෝ එක අපි කියනවා. ඔබේ නිෂ්පාදනය සුපිරි නිපැයුමක් කිරීම උදෙසා බොහෝ විට ඔබ තනිව සිටිය යුතුය. හුදකලාව යනු පාපයක් නොව ආශිර්වාදයකි. මම පවසන්නේ කණ්ඩායමක් සමග සහයෝගෙන් වැඩ කිරීම වැදගත් නොවන බව නෙවෙයි. ඔබේ සිහිනය විශාල වන තරමට ඔබට කණ්ඩායමක් අවශ්‍ය වේ. මම මින් පෙර පැවසූ පරිදිම පවුලේ සමීපතමයින් සහ ඔබේ මිතුරන් සමග වන ගැඹුරු සබඳතාව සැබෑ සාර්ථකත්වයට අවසිම දෙයක්. ඔවු මගේ ඉලක්කගත අදහසට දැන් මම පිය නගන්න කැමති. අතිශය ප්‍රබල තාක්ෂණික උත්තේජනයක් පිළිබඳ අපි අවධානයක් යොමු කරන යුගයක ඔබ ඒ සුපුරුදු ජීවිතය නිතිපතා පැයකට හෝ මිදිය යුතුයි. අතිශය වැදගත් කාරණාවක්. සියලුම කලාකරුවන්ට සමවෙන්න සියලුම කලාකරුවන්ට දිනපතා යාවත් කාලීන වීමට චිත්‍රාගාර තිබෙනවා. සියලු විද්‍යාඥයට රසායනාගාර ඇති අතර එහි වෙහෙස මහන්සි වී පරීක්ෂණ පවත්වනවා. සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ශාරීරික ව්‍යායාම් සිදු කිරීම සඳහා යාමට ජිම් එකක් තියෙනවා. සියලුම සංගීතඥයින්ට ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු සඳහා කාමර තියෙනවා. සියලුම වෛද්‍යවරු ජීවත් වන්නේ ගුහා තුළ යයි ජින් මිචෙල් නම් කලාකරුවා පවසා තිබෙනවා. ඔබට ලෝකයේ පවතින ഘോഷාව තුළ ජීවත්වය හැකි. ඒත් විශිෂ්ට දෙයක් කිරීමට ඔබ හුදකලා විය යුතුයි. ඔබ තුළ සැඟව සිටින ඔබේ ආත්මය වඩාත් නිශ්ශබ්දතාවේ හුදකලාව සහ නිශ්චල බව ඔබෙන් ඉල්ලා සිටිනවා. සියලු ලෝක මට්ටමේ ව්‍යවසායකෙන් තම නිෂ්පාදන කාර්ය උපරිම මට්ටමින් පවත්වාගෙන යාම සඳහා සහ උපරිම පලදායිතාවේ සඳහා තම කාර්ය මණ්ඩලේ සාමාජිකයන්ට ලබා දෙන මානසික නිදහස ඉවහල් වන බව පවසයි. එබැවින් ඔවුන් තම සේවකයින් එබඳු ස්ථානවල ස්ථානගත කිරීමට උනන්දු වෙනවා. ඉයන් ෆ්ලෙමින් ගැන ඔබ අසා ඇති. ඔහු තමා ලෝක ප්‍රකට ජේම්ස් බොන්් කතාමාලාවේ නිර්මාණාත්මක රචකයා. ඔහු සිය නිර්මාණ කටයුතු කටයුතු වඩා සාර්ථක කර ගැනීම සඳහා ජමයිකාවේ සාගරයේ දූපතක පිහිටා ඇති විස්මිත ගෘහයක් මිලදී ගත්තා. ලෝකය පුරා මිලියන ගණන් පාටකෙන් සිත් සත්තන් අමන්දානන්දයට පත් කළ ජේම්ස් බොන්් කතාමාලාවේ කතාංග ඔහු රචනා කළේ ඒ හුද කලා මන්දිරයේ සිටයි. ඔහු ඒ හැඳින් වූයේ ස්වර්ණමය නවාතන නමින්. ඔහු සිය පරිකල්පන ශක්තිය වඩාත් නිර්මාණාත්මක ලෙස යොදා ගැනීමට මේ හුද කලා ගෘහය උපයෝගී කරගත්තා. ඉතින් ඔබත් මේ ගැන සිතුවොත් නරකද. ඉතින් වැදගත් කතාවක් ඒක කියන්නේ මටත් එහෙම අත්දැකීම් තියෙනවා ඔයාටත් ඇති. ඒකනේ ඇතර මම ගොඩක් හොද කලාවට පුද්ගලිකෝ කැමති කෙනෙක් තනියමින්ට හොද කලාවෙඉන්න මොකද ඒ වෙලාවේ හිතන්ට පුළුවන් නිදහස උපරිම තියෙනවා කැන ශෝෂල් මීඩියාවලින් ෆෝන් එකෙන් පව පැත්තකට වෙලා මාර විදිහට අදහස් වෙන ඔලුවට එක අදහස් කලාගෙනනවා. ඉතිං අලුත් දෙයක් කරන්න රැකියාවේ ඉස්සරහට යන්ඩ අලුත් විදිහකට දෙයක් තමන්ගේ ආයතන වෙනුවෙන් කරන්න තමන්ට පැවරලා තියෙන කාර්ය වඩා හොඳින් වෙනස්ම විදිහකට කරන්න ව්‍යාපාරයක් කරනව නම් තමන්ගේ පාරිභෝගිකෙන්ට වෙනස්ම එක්ස්පිරියන්ස එකක් වෙනස්ම අත්දැකීමක් දෙන්ඩ අලුත් අදහස්සේවියට ඒ තුළින්ගේ ව්‍යාපාරය සාර්ථක වෙයි. ඒම කරපුය අපි දැකලා තිරනේ ද අපිත් හිතනවා දැක්කහම් පස්සේ මේක මෙහෙම කරන්න පුළුවන්ද අපි ඒම දැකල තිබට මෙහෙම මේක මෙහෙමත් කරන්න පුළුවන්ද කියලා තවරුහරි කරලා තියෙන දැක්කොත් අපිට හිතෙනවා නේද? ඒගොල්ලෝ එහෙම හිතලා තමයි කරලා තියෙන්නේ. ඉතින් ව්‍යවසායකෙක් විදිහට මොනහරි ප්‍රොඩක්ට් එකක් කරනවනම් සේවාවක් අලුතින් කරනවනම් අනිත් හැමෝම කරලා තියෙනට වෙනස් විදිහට කරන්න වර මේ පොඩ්ඩක් තනි වෙලා ඉන්න එක දවසකට පොඩි වෙලාවක් වෙන් කරන එක ගැන ඒ වෙනුවෙන් අනිවාර්යෙන් උදව් වේවි. ඉතිං එක දිකට ගොඩාක් කතා ගේන්නේ නෑ. එක දෙයක් ගැන අපි කතා කරමු විනාඩි 4-5ක් නේද 6ක් අරගෙන ඒ ඇති. එතකොට ඒ ගැන වීඩියෝ එක බැලුවට පස්සේ දවසේ ඉතිරි ටික ඒක හිත ඉන්න පුළුවන්. ගොඩාක් කාරණා කිව්වන් පස්සේ ඒක ජෑම් වෙනවනේ. ඉතින් එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ආයි බලන්න. නොතේරුණු තැන් තිබ්බොත් ආයි බලන්න. මගේ අඩුපාඩු මොනවා හරි ඉදිරිපත් කරන එකේ තිබුණොත් ඒකත් යටින් කමෙන්ට් එකක් දාන්න.
channel එක subscribe කරන්න. ඔයාගේ ළඟම යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. මොකද අපි ඉස්සරහට යනවත් එක්කම අපි තව එක්කෙනෙක් හරි අදගෙන යන්න ඕනේ ඉස්සරහට. ඒ නිසා ළඟම යාළුවන්ට බලන්න share කරන්න. ජය වේවා. දවස සුබ වේවා.